හරි එතකොට හතරවෙනි කාරණා බලමු දීපද ප්‍රසාරණය. අපිට දීලා තියෙනවා එක ධන ax ගේ n වෙනි බලය මෙන්න මේ විදිහට ප්‍රසාරණය කරන්න පුළුවන් කියලා. එතකොට a සහ n කියන්නේ ධන නිකල කියලා දීලා තියෙනවා. ඒ නිසා a යගෙන නිර්ණය කරන්න කියලා තියෙනවා. මුලින්ම අපි මේ ප්‍රසාරණය සාධාරණ පදේ තියාගන්න. සාධාරණ පදේ ටිකත් වෙන්නේ ncr ax ගේ r වෙනි බලය එකේ n වෙන r වෙනි බලය. එකේ ඕන බලයක් එක ඉන්න මේක එකයි. එතකොට ලියන්න පුළුවන් සාධාරණ පදය ncr ar xr කියලා. එතකොට මෙන්න මේ r වලට මුලින්ම බිඳුව දැම්මොත් වෙන්නේ 1යි. එතකොට r වලට 1 දැම්මොත් වෙන්නේ මෙන්න මේ සම්පූර්ණයකට 8 වෙන්නේ. මුලින්ම r වලට 1 දානවා. r වලට 1 දැම්මොත් වෙනවා nc1 ඒ වල 1. මේක තමයි සංගුණක. මේ සංගුණකේ සමානයි 8ට. එතකොට මේක ලියුවොත් වෙනවා n ක්‍රමාරෝපිත දෙදීම n වෙන එකේ ක්‍රමාරෝපිත වඩා එකේ ක්‍රමාරෝපිත වරක් a සමානයි 8යි. එතකොට මේක සුළු කරොත් වෙනවා මෙන්න මේ n කියන එක අපිට ලියන්න පුළුවන් මේ n වරක් n වෙන එකේ ක්‍රමාරෝපිත කියලා. එතකොට මේ දෙක කැපිලා යනවා. කැපිලා ගියාට පස්සේ අපිට එනවා an සමානයි 8 කියලා. මේක පළවෙනි සමීකරණය. ඊළඟට අපිට r වලට 2 දැම්මොත් උත්තරේ 24යි. r සමානයි 2 දැම්මොත්. ඒ කියන්නේ nc2 a වල වර්ගය සමානයි 24. මේකත් අපි ප්‍රසාරණය කරොත් එන්නේ n ක්‍රමාරෝපිත n ක්‍රමාරෝපිත වර්ග දෙකේ ක්‍රමාරෝපිත a වර්ගය සමානයි 24 කියලා එනවා. එතකොට මේකත් අර විදිහම ලියගත්තොත් මේක ලියන්න පුළුවන් n වාරයක් n වාරයක් n දෙකේ ක්‍රමාරෝපිත. එතකොට මෙන්න මේක කැපිලා. එතකොට අපිට එනවා n වාරයක් n දින 1 a වර්ගය දෙකේ ක්‍රමාරෝපිත කියන්නේ දෙකම සමානයි 24. ඊට පස්සේ මේක තුන්තරක් තව වෙනවා n වාරයක් n දින 1 a වර්ග සමානයි දෙක මෙහාට ගියොත් වෙනවා 24. එතකොට මෙන්න මේ a වර්ග වෙනකොට අපි මෙන්න මේ ගත්ත සමීකරණයෙන් ආදේශයක් දානවා. a වර්ග වෙනකොට දාන්න පුළුවන් 8 බෙදීම n ගේ වර්ගය. a වර්ග කරනවා 8 බෙදීම a ගේ වර්ග කියන්නේ 8 වරක් 8 කරනවා 4යි. බෙදීම n ගේ වර්ග. එතකොට 20යි ඔය 16 වරක් කොහොමද 16 වරක් තමයි 16 වරක් 4යි. එතන අපිට එකක කපන්න පුළුවන්. හැබැයි අපි පැත්තකින් කියන්න ඕනේ. එන්න සමාන මොකද බිඳුව වෙන්නේ බිඳුවම මේ ප්‍රසාරණය එක කියන පදේ විතරයි තියෙන්නේ. එතකොට මේක තව ටිකක් සුළු කරොත් වෙනවා. 4 වාරයක් කියන්නේ එක සමානයි. n සමානයි එක වෙනවා 4යි කියලා. එතකොට n 4 අපිට එතනින් a ගන්න පුළුවන් n 4යි කියන්නේ a කියන්නේ දෙක. ඔය දෙක තමයි